සුබ දවසක්. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔයාලා හැමෝම දන්නවනේ අද අපිට ගොඩාක් විශේෂ දවසක් කියලා. අද පියවරුන්ගේ දිනය. මුලින්ම මම හැම තාත්තා කෙනෙකුටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් අද පුංචියට පියවරුන්ගේ දිනය සැමරුවා. අපේ ජීවිතයේ ලොකුම ශක්තිය මගේ මහත්තයා වගේම දරුවෝ දෙන්නගේ තාත්තා. ඉතින් අපේ ජීවිතේ හැම දෙයකටම හෙවණැල්ලක් වුණු තාත්තගේ මහන්සියට මගේ දරුවෝ දෙන්න අතින් මේ විදියට පුංචි තෑග්ගක් දුන්නා. ඒ තමයි අපේ ලෝකේ වීරයා. ලෝකේ වටිනා දේවල් මිලට ගන්න අපිට අමාරුයි. ඒත් මගේ මහත්තයාගේ මූණේ දකින ඒ හිනාව වෙනුවෙන් අපි දෙන මේ පුංචි තෑග්ග අපිට ලොකුම ලොකු සතුටක් වුණා. හැම තාත්තා කෙනෙක්ම දරුවෝ වෙනුවෙන් ගොඩක් දේවල් කරනවනේ. ඉතින් අද අපේ දරුවෝ ටික එකතු වෙලා එයාලව සතුටු කරන්න පුංචි දෙයක් තමයි මේ සූදානම් කරලා තියෙන්නේ. අපේ තාත්තලා වගේම ලෝකේ හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවෝ වෙනුවෙන් ගොඩක් කැප වෙනවා. මේ වීඩියෝ බලන ඔයාලත් ඔයාගේ තාත්තට ආදරේ කියන්න අමතක කරන්න එපා. ඒ ආදරයට වඩා වටින තෑග්ගක් තවත් නැහැ. කවුරුනට තාත්තා ඉන්නවා කියන විශ්වාසයම ඇති දරුවෙක්ට ජීවිතයට මුහුණ දෙන්න ලොකුම ශක්තිය. අපේ දරුවෝ ඉන්න තැනට එන්න එයාලා පය තියපු හැම පියවරක්ම තාත්තගේ කැපවීමෙන් ගොඩනැගුණු දේවල්. තාත්තා තමයි දරුවන්ගේ ජීවිතයේ හොඳම ගුරුවරයා. ඒ වගේම තාත්තලා ටිකක් තමයි අපේ දරුවන්ට ලැබිලා තියෙන්නේ. අද අපි ලබා දුන්නේ අපේ හදවතේ තියෙන ආදරය. අපේ දරුවෝ වෙනුවෙන් නිහඬව කැප වෙන තාත්තලාට මේ පුංචි ආදර සැමරුම. දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න වෙහෙසෙන හැම තාත්තා කෙනෙකුටම සුබ පියවරුන්ගේ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පුංචි සර්ප්‍රයිස් එකක් වුණත් ඒ තුල තිබුණේ ලොකු ආදරයක්. අද අපි hina වුණා, සතුට බෙදාගත්තා, ජීවිතේට ලස්සන මතකයන් එකතු කරගත්තා. ලෝකයේ සිටින සියලුම ආදරණීය තාත්තලාට සුබම සුබ පියවරුන්ගේ දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දරුවන්ගේ මේ පුංචි උත්සාහය තාත්තලා හැමෝටම ලැබුණු ලස්සන තෑග්ගක් වුණා. ඔයාලගේ ආදරයටත් කැපවීමටත් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබම සුබ පියවරුන්ගේ දිනයක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයා අද මගේ වීඩියෝ බලන්න අලුතෙන් එකතු වුණු කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.